බොහෝ විට මේ වැඩේ දිගටම තිබ්බොත් අනිවාර්යෙන් තෙල් ගණන් යනවා. ඒකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ තෙල් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රවාහන පද්ධතිය අඩාල වෙනවා. ඊට පස්සේ විදුලිය හදාගන්න බැරි වෙනවා. අපේ බොර තෙල් බලාගාර තියෙනවා, ඩීසල් බලාගාර තියෙනවා. විදුලිය හදාගන්න බැරි වෙනවා. ලයිට් කපන්න වෙනවා. දවසකට වැඩි වෙලාවක් ලයිට් නැතුව ඉන්න වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා. ඔහොම කාලයක් එන්න පුළුවන්. එයිද නැද්ද දන්නේ නැහැ. වැඩේ දිගටම ගියොත් එන්න පුළුවන්. ඔහොම කාලයක් ආපුවම මම හොඳට දැකලා තියෙනවා කොවිඩ් වලදී. ඊට පස්සේ 2022 අර අරගලේ ආපු වෙලාවේදී ළමයි සම්පූර්ණයෙන් ඩීවියේට් කරනවා වැඩ කරන විදිහින් එළියට. තමන් සාමාන්‍යයෙන් වැඩ කරන එක නෙමෙයි වෙන්නේ. පොඩ්ඩක් ඕවා ගැන බල අරවත් මේවත් එක වැඩක් කරන්නෙත් නැහැ. ඕවා බල ඉන්නවා. එතකොට ආයි ඒ වෙල ටික මිස් කරගන්න එක ආයි ට්‍රැක් එකට පයින්න බෑ. ඊටාම සුළු පිරිසක් ওই ට්‍රැක් එක පරිස්සමින් ගෙනියනවා. සමහරවිට විභාග දක්වාම ඕක ගියොත් එහෙම අපි හිතමු දැන් මේක මාස ගාණක් ඇදෙනවා කියලා. කොහොම හරි මේක අල්ලන් හිටපුන් ටික ලියනවා. ඒගොල්ලන්ගේ රිසල්ට්ස් අකුරු වශයෙන් සමහරට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ 95 3ක් දාන්න හිටපු එක්කෙනා 75 3ක් දානවා වෙන්න පුළුවන්. හැබැයි රෑන්ක් එක වශයෙන් ඉතා හොඳ වෙනවා. ඒ කාලවල වලදී සාමාන්‍ය ළමයින්ගෙන් වැඩි පිරිසක් වැඩ කරන එකෙන් අයින් වෙනවා. වැඩ කරන එකෙන් අයින් වෙච්ච ගමන් සාමාන්‍යයෙන් වැඩ කරන මනුස්සයා ටක් දාලා උඩ එනවා. ඒ හින්දා ඉදිරියේදී කොහොමත් මේක නරක පැත්තට හැරෙන්න දෙන හින්දා මම කියන්නේ වැඩ කරන එක සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්න try කරන්න. ඔය එක එක දේවල් වුණාම ලයිට් කපලා අරවා මේවා වෙලා වැඩේ චාටර් වෙන්න පටන් ගත්තාම ඒකත් එක්ක වැඩ කරන එක පවත්වා ගන්න උත්සාහ කරන්න. වැඩ කරන එක පවත්වා ගන්න. ට්‍රැක් එකෙන් එළියට යන්නේ නැතුව ඉන්න බලන්න. මොකද බහුතරයක් ට්‍රැක් පයින්නවා. ඔය වගේ සිදි දෙක තුනක් පහුගිය කාලේ වුණානේ. දැන් පාස්කු ඇටැක් එක වෙලාවෙදිත් මම පන්ති කරා. ඒකෙදිත් මම ওই සීන් එක දැක්කා. කොවිඩ් එකේදිත් වුණා. ඊට පස්සේ අරගලේ වෙලාවෙදිත් වුණා. එක දිගට දැන් අවුරුදු 3ක් විතරනේ. දැන් මට හිතෙනවා බොහෝ විට ආයිතරයක් මේ පාරත් ඔය වැඩේ එහෙම ගියොත් එම් බහුතරයක් ට්‍රැක් පැනලා අර එතකොට වැඩ කරන උන් ටික ඉතාලම හොඳ රෑන්ක් ටිකක් දානවා. ඒ හින්දා ට්‍රැක් පයින්න නම් එපා මේ තත්ත්වෙත් එක්ක. පොඩ්ඩක් මම කියන්නේ 100%ක් වැඩ කරන්න නෙමෙයි නෝමල් එකේ පන්ති මිස් කරගන්න නැතුව මොනවා වුණත් ඔය පුළුවන් තරම් හෝම්වර්ක් ටික කරලා වැඩ ටික පොඩ්ඩක් ඇකඩමික් මූඩ් එකේ කරගෙන යන්න. එතකොට ඔයාලට අර තිබ්බටත් වඩා ඉතාලම වාසිදායක තත්ත්වයක් වෙනවා. අනිත් කට්ටිය වැඩේ අතාරින්න එකේ. 2020 කොවිඩ් වෙලාවේ හොඳ දිස්ත්‍රික් රෑන්ක් ආව B2 C වගේ රිසල්ට් වල. මොකද ගොඩක් ළමයි වැඩ කරලා නැහැ. වැඩ කරපියුන්ට ඉතින් හොඳ රෑන්ක්ස් ආවා. ටිකක් වැඩ කරපියුන්ට. ඒ හින්දා මේ එහෙම තත්ත්වයක් ඒ වගේ එකක් පේන හින්දා කියන්නේ